ගම් යංගම්වල ජීවත් වන සාමාන්‍ය ජනතාව පමණක් නොවේ. රජවරු, සිටුවරු, අමාත්‍යාදීන් වැටවෙන බුදු හිමියන් පාන. මේ දර්ශනීය වෙසක් තොරණේ අංක 1 දරන රූපරාමයෙන් අපට පෙන්වා දෙන්නේ සරත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කළ අප තථාගතයන්න් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයට කොසල් රජතුමා සහ අගබිසව සිය මාලිගයේම අසින් පනවා ගරු සත්කාර දක්වමින් දානය පිළිගන්වන අවස්ථාව. අද සමාජයේ වගේම විවිධාකාර මිනිසුන් ගැහැණු හිටියා පින්නතුනි එදා සමාජයේ යහපත් දෙයක් සමාජ සේවාවන් යමක් කරනවා නම් ඒ අයට විරුද්ධවාදී දකින්න ලැබුණා එදා සමාජයේ. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට මෙපරිද්දෙන්ම පොදු ධන පුදසත්කාර දානමාන ආදී ගරු බුහුමන් ලබා ගැනීම නොරිස්සන පිරිසක්ද ඒ දිනවල සැවැත්නුවර සිටියා පින්නතුනි. ඕන තමයි තීර්ථකය. ඉතින් අද වගේ තමයි හොඳ වැඩක් කරනකොට යහපත් කෙනෙක් සාධාරණ ලෙස ජීවත් වෙමින් දියුණු වෙනකොට ජන සමාජයෙන් ගරු සැලකිලි ලබනකොට ඒක ඊර්ෂ්‍යා කරන වැරදි හොයන වැරදි දකින හොයන බලන දෘෂ්ටීන් අද මෙන්ම එදා සමාජයේ ජීවත් වුණා. ඒ වගේ පිරිසක් තමයි තීර්ථකයන් කියන්නේ. මේ දුෂ්ට තීර්ථකයන් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක සංඝයාලට බුද්ධ සත්කාර ගම් බුහුමන් නිසා පසු වුණේ දානත්ම කෝපය. උන්වහන්සේට නින්දා අපහාස කොට සමාජයේ අපවාදයට ලක් කරන්නට නොයෙක් උපක්‍රම යෙදුණා. නමුත් ඒ කිසිදු උත්සාහයක් නැහැ සාර්ථක වුණේ. ඔය දෙවන රූපරාමුවේ පෙන්වා දෙන ආකාරයට එක්තැනකට රැස් වූ තීර්ථකයන් මේවරක් සැරසෙන්නේ එවන් උන්ට උපක්‍රමයක් යොදා. සිද්ධාර්ථ ගෞතමයන් කෙරෙහි මහජනතාවන් ජීවන්නේ විදුවා පිළිතුරක් ඇති කරන්න අපගත් සෑම